Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහෙද මම මේ යන්නේ අද ඔයගොල්ලන් එක්කගෙන අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. ඉතින් මම මේ යන්නේ කේසෝන් එක ඇතුළට. ඔයගොල්ලෝ දන්නවනේ කේසෝන් එක. ඉතින් මේ කේසෝන් එක ඇතුළට යන්නේ අද අපි මූවි එකක් බලන්න. මූවි එක මොකද්ද කියලා ඔයගොල්ලන්ට තව ටිකකින් බලා ගන්න පුළුවන්. මේ විතර කේසෝන් එකේ මේ කාර් ෂෝරූම් එකක් තිබ්බා. මම ඒකත් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් අපි දැන් යන්නේ කෙලින්ම මූවි එක තියෙන ෆිල්ම් හෝල් එක බලන්න තමයි යන්නේ. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා අපි අපේ ටිකට් ගත්ත මුලින්ම ඔන්ලයින් බුක් කරලා තිබ්බි ටිකට්. ඔන්න අපි හෝල් එක ගාවට ආවා. ගිහිල්ලා අපි අපේ ටිකට් ටික ගත්ත මුලින්ම. ඉතින් අපි අද බලන්න යන්නේ මෝඩ තරිඳු ෆිල්ම් එක. ඇත්තටම ෆිල්ම් එක නම් පට්ටම ජොලි. ඉතින් අපි ඊට පස්සේ ටිකට් අරන් ඉවර වෙලා ආපහු කේසොන් එකේ එළියේ තියෙන කීල්ස් එකට ආව අපිට බීම මනා හරි ගන්න. ඉතින් මේ මෙතන ඇවිල්ලා අපි අපිට ගන්න බීම තෝරනවා. දැන් මේ මම නෙට් එකක් ගන්නවා. ඕනේ මාත් නෙට් එක ගන්නවා. මට එහෙනම් නෙට් හරි ඔන්න ඉතින් අපි බීමත් අරගෙන පොප්කෝර්නුත් අරගෙන අපේ ටිකට් ටිකත් අරන් ඇතුළට ගියා. මේ ඇතුළේ ගිහින් ෆොටෝ එකකුත් ගහලා ඔන්න දැන් ෆිල්ම් එක පටන් ගත්තා. මම ඉතින් චූටි පොඩි වීඩියෝ ටිකක් ගත්තා vlog එකට දාන්න. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් පටන් ගත්ත වෙලේ ඉඳන්ම hina වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්. හොඳ ෆනි ෆිල්ම් එකක්. ඉතින් අපි බලමු. පූසෝ ඉන්නේ මීවල්ලන් කියලා ආච්චිමනේ කිව්වේ. ඒකට පූසල් ලිදේ දාලා හරියන්නේ මී හිටියේ සමන්තිනන්දගේ ලිඳේ ආච්චි. අම්මපා පුතේ ඔය මෝඩකමට සීමාවක් තියෙන්න ඕනේ. මැරුණාම හති නෑ. උඹ තාම මැරුණා අලුතනේ උඹට ඔව තේරෙන්නේ නෑ. මෙහෙම ඉන්න එක හරි සොමි බං. වරෙන් බං. උඹට ඕන ටීවී එක යන්න ඕන නම් ඕ කියනකොට බඩු වෙනවා. මේකේ සෙරගල ආච්චි. මගේ උඹ බහගන්න නැතුව නැගපන්. වරෙන්. ලැජ්ජයි බෑ ආච්චි නේ. ඔය වාඩිලා යන්නේ දෙකේ ගින්පුලේ. මෙහෙම යන්නේ එක සොමි බං. මේ දඟලන්න එපා ඔක අප්පගනි. මම ඔබට කී සැරයක් කියන්නද? මුන්ට අපිව පේන්නේ ෆිල්ම් එක නම් ඇත්තටම ජොලි. ඔයගොල්ලන්ට පේන්නේ නැතිනේ කලින් වීඩියෝ එකේ මගේ හිනා මම නම් හොඳටම එන්ජොයි කරා ෆිල්ම් එක. ඉතින් ඔයගොල්ලොත් බලන්න කිය නැත්නම් අනිවාර්යෙන් බලන්න යන්න. ෆිල්ම් එක ලස්සනයි. හොඳට hina වෙවි බලන්න පුළුවන්. ඒ වගේම ටිකක් දුක හිතෙන සීනුත් තියෙනවා. ලස්සන සින්දු ටිකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් පවුලේ අය එක්ක ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳ ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලොත් ගියේ නැත්නම් අනිවාර්යෙන් බලන්න ෆිල්ම් එක. සින්දු ටිකත් මාරම ලස්සනයි. මම පට්ටම ආස නලෝ දෙන්නෙත් තමයි ධනුකයි සූර්යයි. ඉතින් ඒගොල්ලෝ හොඳට ඇක්ට් කරා. කට්ටියම හොඳට ලස්සනට ඇක්ට් කරා. මේ ඉතින් ෆිල්ම් එකේ එන්ඩ් එක ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි. අපි hina වෙවි බැලුවට ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. ඔතනින් තමයි ෆිල්ම් එක එන්ඩ් එන්නේ. ලස්සන ෆිල්ම් එකක්. hina වෙවි බලන්න පුළුවන්. ඒ වගේම දුක හිතෙන සීනුත් තියෙනවා මම අර කිව්වා වගේ. ඉතින් මේ කෑල්ල ඔයගොල්ලන්ට දැක්කට හිතා ගන්න බෑනේ මොකද්ද කියලා. ඒක හින්දා අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඉතින් අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි ගියා දවල්ට කන්න කටබැද්දෙම තිබ්බ ඩොමිනෝස් එකකට. දැන් මේ අපි ඇවිදගෙන යන ගමන් ෆිල්ම් එක බලලා ඉවර වෙලා
ඒ ළඟම කිට්ටුවම තමයි ඩොමිනෝස් එක තියෙන්නේ. අපි යනවා දැන් ඩොමිනෝස් එකට. ඉතින් ඩොමිනෝස් එකට ගිහිල්ලා අපි කන්න අරගෙන මේ තියෙන්නේ දැන් කෑමවල චූටි වීඩියෝ එකක් ගත්තා. රයිස් 4කුයි ලාර්ජ් පීස් එකකුයි තමයි අපි ගත්තේ. මායි මගේ යාළුවෝ තව 3 දෙනෙකුයි ගියේ. ඉතින් මේ ඉන්නේ අපි 4 දෙනා. ඇත්තටම ඊයේ දවස නම් හරිම ෂෝක් දවසක්. අපි හොඳට එන්ජොයි කරා. ඊට පස්සේ අපි ආපහු ගියා නෙළුම් කුළුණ බලන්න ඕනේ කියලා කට්ටිය කතා වුණා. අපි ගිහිල්ලා තිබ්බේ නැති හින්දා. ඉතින් අපි දුර බස් එකක නැගලා ඇවිල්ලා කටුබැද්දේ ඉඳන් ඊට පස්සේ ගෝල් ෆේස් හරියෙන් බැහැලා ගෝල් ෆේස් ගාව ඉඳන් අපි මේ ටුක් එකක යනවා නෙළුම් කුළුණ ගාවට. ඒ යන අතරතුර තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් දැන් අපි මේ යන්නේ නෙළුම් කුළුණ බලන්න. ඔන්න ඉතින් අපි ආව නෙළුම් කුළුණ ගාවටත්. අපි ඉතින් එලේ ඉඳන් පොඩි වීඩියෝ ටිකක් අරගෙන ෆොටෝස් ටිකක් ගහලා තමයි ඇතුළට ගියේ. ඉතින් මේ තියෙන නෙළුම් කුළුණ ඇතුළ ෂොප් වගේක් තියෙනවා. වටේට තව ඉතින් අපි උඩට ගියේ ලිෆ්ට් එකේ ගියේ. තට්ටු 29ක් ලිෆ්ට් එකෙන් ගියා අපි උඩට. අර උඩටම යන්නේ අපි අර කුළුණේ වටපිටා බලන්න ලස්සනට පේන්න. ඒ ඉස්සරහට ඒ වීඩියෝ එකක් තියෙනවා බලන්න ඕගොල්ලන්ට. මේ දැන් ලිෆ්ට් එකට යන්න ඉන්නේ කට්ටිය මෙතන. ඊට පස්සේ අපි ලිෆ්ට් එකේ යනවා. තට්ටු 29ක් උඩට යන්න ඕනේ. උඩටම ගිහිල්ලා අර ලස්සන views ටිකක් බලන්න පුළුවන් වෙන්නේ. අන්නේ උඩට ගියාම තමයි. ඉතින් ඔය තියෙන්නේ ඒ view එක. ඔයගොල්ලන්ට පේනවනේ ලස්සනට පහළ බේරේව තියෙනවා. ඊට පස්සේ පෝට් සිටි එක තියෙනවා. වරාය පේනවා. ඉතින් කන්ටේනර්ස්. ඉතින් මං හිතනවා මේක අපිට පළවෙනි පාර බලපු හින්දා හොඳ එක්ස්පීරියන්ස් එකක් අපි පළවෙනි පාර ගියේ හින්දා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්තම් යන්න. ටිකට් එක වෙන්නේ 500යි උඩට යන්න. ඉතින් මේ තියෙන්නේ ලස්සනට අපි ෆොටෝ ටිකකුත් ගහගත්තා. ඔක්කොම ලස්සනට පේනවා උඩ ඉඳන් බැලුවම වටපිටාව. මේ ඉන්නේ මායි මගේ යාළුවෝ ටිකයි. ඉතින් අපි 4 දෙනා උනාට ගියේ. අපේ තව යාළුවෝ 2-3 දෙනෙක්ම අඩු වුණා. ඒගොල්ලොන්ට එන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලොත් ආවනම් මීට වඩා ජොලියක් ගන්නවා අපි. ඉතින් ඒගොල්ලොන්වත් මතක් කරනවා. ඉතින් මේ දැන් නෙළුම් කුළුණ වීඩියෝ එකේ මම මේ ටිකක් ඇවිදගෙන යනවා වටේ. මා වීඩියෝ ගත්ත. ඉතින් මගේ යාළුවෙක්ට කියලා මම පොඩ්ඩක් මේ vlog එකට දාගන්න ඕනේ හින්දා. ඉතින් ඔහොම තමයි vlog එක. අපි කොහොම හරි ෆිල්ම් එක බලලා නෙළුම් කුළුණටත් ආවා. ෆිල්ම් එකේ කියනවනේ නෙළුම් කුළුණට යන්න විනාඩියයි ඕනේ කියලා. ඉතින් අපිත් ඒක කියම ආවා නෙළුම් කුළුණ උඩට. කොණ්ඩවල් යනවා කැලේ හුලම් පාරට. පේනව නේද? ඉතින් ඊයේ දවසත් ඒ විදිහට ගෙවුණා. අපි ඊට පස්සේ නෙළුම් කුළුණේ ඉඳන් ෆොටෝස් අරන් වීඩියෝස් අරන් ආවා. ඉතින් ආපහු ඊට පස්සේ අපි ඉතින් ආපහු ගෙදර යන්න කලින් වන් ගෝල් ෆේස් පැත්තෙත් ගිහිල්ලා තමයි ගියේ. ඉතින් මේ නෙළුම් කුළුණෙන් යන්න කලින් පහල තියෙන මේ වගේ පොඩි ස්ටැචුස් ටිකක් නෙළුම් කුළුණ වල මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා. ලස්සන අයිටම්ස් ගොඩාක් තියෙනවා. හැබැයි පට්ට ගණන්. මේ අර ෆ්‍රිජ් වල අලවන මැග්නට් ඒවා එක හැඩවලට ලස්සන විදිහට තිබුණා ගොඩක්. දැක්කම ආසයි. ඒ වුණාට ඉතින් සෑහෙන ගණන් ලස්සනට තිබුණට. තව මෙන්න මේ පොල් කට්ට ඇතුලේ එක
ලස්සන්ට හදලා තියෙනවා සත්තු චිත්‍ර පේනවා නේද ඔයගොල්ලන්ට? මං ඕකක් නිකන් බැලුවා හරවලා ඒකක ගාණ රුපියල් 2700 ගාණක්. ඉතින් එහෙම තමයි ඒකේ ගාණ. ඊට පස්සේ අපි දැන් නෙළුම් කුළුනේ ආව එළියට. මේ එළියට ඇවිල්ලා ආපහු අපි වීඩියෝ එකක් ගත්තා. වහින්න වගේ තිබුණා. ඇත්තට මේ වෙලේ පොඩි පොදයක් ගහගෙන තමයි තිබුණේ. ඊට පස්සේ අපි ටක් ගාලා එතනින් ආපහු ටුක් එකක් දාගෙන තමයි වන් ගෝල් ෆේස් එකට ගියේ. දැන් ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් පස්සේ කෙලිම වන් ගෝල් ෆේස් වීඩියෝ එකක් තමයි තියෙන්නේ. වන් ගෝල් ෆේස් එකේ මෙන්න මේ වීඩියෝ එක. දීපාවලි සමරමක් තිබුණා. මේ ලස්සන්ට ගර්ල්ස්ලා වගේක් එතන ඩාන්ස් එකක් දානවා. ගර්ල්ස්ලා 4 දෙනෙකුයි බොයිස්ලා දෙන්නෙකුයි. දීපාවලි සෙලිබ්‍රේෂන් එකක් වන් ගෝල් ෆේස් එකේ. ඉතින් ඒකත් ලස්සනයි. අපිට පුළුවන් වුණා ඒකත් බලන්න වන් ගෝල් ෆේස් ගියින්ද. ඉතින් අපි වන් ගෝල් ෆේස් ගියේ අපි මොනවා හරි ඒ කියන්නේ හවස් වෙලා තිබ්බින්ද අපිට පොඩි තිබහක් ආවා. ඊට පස්සේ ඉතින් අපි මේක බලන්න කලින් තමයි අපි බිව්වේ. දීලා අපි බොන්න ගත්තා චොක්ලට් මිල්ක් ෂේක් ටික. වන් ගෝල් ෆේස් එකේ ටාකෝ බෙල් එකෙන්. ඉතින් මේ මිල්ක් ෂේක් එනකන් අපි ෆොටෝ ගැහුවා එතනත්. ඔන්න මිල්ක් ෂේක් ටිකක් තාව ඒ ටිකක් බීලා ඊට පස්සේ ඉතින් අපි ආපහු අපේ ගෙදර යන්න සූදානම් වෙලා වන් ගෝල් ෆේස් එකේ ඉඳන් හෝල්ට් එකට ඇවිල්ලා දැන් මේ බස් එකේ යන ගමන් ඉතින් එහෙම තමයි ඊයේ දවස ගෙවුනේ. ඉතින් මං හිතනවා vlog එක හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලොන්ට ආසයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ආපහු ඉක්මනට තව vlog එකක් අරන් එන්නම්. bye.